cuties! Welcome back to my YouTube channel. ඉතින් කොහමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. අද අප්‍රේල් 1 වෙනිදා. අපි හැමෝම අප්‍රේල් 1 වෙනිදාට කියන්නේ මෝඩයාගේ දවස කියලානේ. ඉතින් බලමු මං අද මොනවද කරන්න කියලා. අද හවස මට ගමනක් යන්න තියෙන හින්දා මං උදේම වැඩ පටන් ගත්තා. ඒත් ඉතින් මට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතෙද්දි ටිකක් දවල් වෙලා. ඉතින් දැන් වෙලාව නම් 11ට විතර ඇති. මං කිව්වනේ මං හවස ගමනක් යනවා කියලා. ඉතින් ඒ ගමන යන්න කලින් අපි පොඩ්ඩක් වැඩ කරමු. මං ඔයාලට කිව්වනේ අද මං ගමනක් යනවා කියලා. ළඟම අලුත් අවුරුද්දත් එනවනේ. ඉතින් ඒ හින්දා අම්මත් එක්ක ආවා ගෙදරට ඕන කරන බඩුයි ඇඳුනුයි අරගෙන යන්න. ඉතින් ඒ ෂොප් එකේ අපිට ඕන ඇඳුම් තිබ්බේ නැති හින්දා වෙන ෂොප් එකකට යද්දී මමයි අම්මයි මෙන්න මේ මල් පැල ටික ළඟ නතර වුණා. මේ ජීවිත කොච්චර වෙනස් වෙලාද බලන්නකෝ. ඉස්සර පොඩි කාලේ නම් අම්මා මල් පැලයක් බලද්දි මට පුදුම තරහක්. හැමදාමත් වගේ ඉතින් අන්තිමට නතර වුණේ මේ ෂොප් එකේ. මම අප්‍රේල් මාසේ මුල හින්දා ගොඩක් සෙනගන ෂොප් එකේ හිටියේ නෑ. මනම් මොන දේ ගන්න ගියත් අනිවාර්යෙන්ම හිත නතර වෙන්නේ මෙන්න මෙතන. මම මෙන්න මේ 4 ටවුන් ගියපු වෙලාවේ ගත්තා. ඒකට හරියන්න මල් පැල 4කුත් අම්මගේ මල් පැල වලින් හොයාගෙන මං ඒ ටික පැල කරලා ඉවර වෙලා ආයෙ මගේ වැඩ පටන් ගන්න තමයි දැන් හදන්නේ. මං ඉස්සර නම් පුදුම කම්මැලි වැඩ කරන්න. මේ වගේ ගමනක් ගිහින් ආවට පස්සේ ආයෙ නම් ඉතින් එදා හවසට වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් දැන් ටිකක් රෑ වෙලා වුණත් එක්සෑම් එකත් ළඟම එන හින්දා මං ඉතින් වැඩ කරනවා. මට හිතුණා 2027 A-level කරන නංගිලා මල්ලිලාට පොඩි දෙයක් කියන්න. ඔයාලා දැන් මේ ක්ලාස් තෝරගන්න කාලේනේ මුල් කාලේ කියන්නේ. ඉතින් ඔයාලා ක්ලාස් එකක් තෝරගත්තට පස්සේ ඒ ක්ලාස් එකට දිගටම යන්න. මට වැරදුන තැනක් තමයි මම මුලින්ම A-level කරන කාලේ මේ මාසේ එක ක්ලාස් එකකට ඊළඟ මාසේ තව ක්ලාස් එකකට ඔහොම ක්ලාස් මාරු කර හිටියා. ඉතින් අන්තිමට සමහර පාඩම් තියෙනවා මං එක්සෑම් ලං වෙලා ඉද්දි මං හරියට ඉගෙනගෙනවත් නැහැ. මම වැඩ කර ඉද්දී අදත් මෙන්න මෙයා මගේ ළඟට ආවා. ඉතින් අනිවාර්යෙන් මම පාඩම් කරන වෙලාවට මෙයාගේ වැඩේ නම් මගේ ළඟටම වෙලා ඉන්න එක. එක දිගටම වැඩ කරන්න බැරි හින්දා මම චූටි බ්‍රේක් එකක් අරගෙන ඉවර වෙලා ආයෙ වැඩ පටන් ගත්තා. ක්ලාස් එකේ ඉවර කරපු පාඩමක ටියුට් එකේ තියෙන ගණන් ටික හදන්න තමයි මං දැන් යන්නේ.
ගණන් ටිකත් හදලා ඉවර වෙලා දැන් මං හදන්නේ බයෝ පාඩම් කරන ගමන් බයෝ වල ප්‍රශ්න වගයක් හදන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් channel එකට පිළිගන්නවා. තාමත් මගේ වීඩියෝස් බලන්නේ channel එක subscribe නොකර නම් දැන්ම subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. බයෝ පාඩම් කරද්දී මේ වගේ ප්‍රශ්න හදන ගමන් ඒවට උත්තර ලියද්දී ඒ පාඩම් කරන එක හොඳට මතක හිටිනවා. ආයිමත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.